මෙරට උපකාරක පන්ති ශේෂ්ත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගත් දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආදරේ දිනූ ජනප්‍රිය ගුරුවරයෙකු තමයි දිනේෂ් මුතුගල කියලා කියන්නේ. ඒ විතරක්ම නෙමෙයි දිනේෂ් මුතුගල සර් දැන් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ද වෙනවා. ඒ වගේම වර්තමාන තරුණ පරපුරේ ආදර්ශවත් චරිතයක් වන්නේ දිනේෂ් මුතුගල සර්ම තමයි. ඔන්න අද සමාජ මාධ්‍ය පුරා ඔහු ගැන විශේෂයෙන්ම කතා බහක් ඇති වෙලා තියෙනවා. එහෙම කතා බහක් ඇති වෙන්න හරි අපූර්ව හේතුවකුත් තියෙනවා. ඒ වෙන මොකුත් නෙමෙයි. මුතුගල සර් තමන්ගේ සිහින ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුවන් කරමින් අලුත්ම අලුත් සුපිරි වාහනයක් මිලදීගෙන තිබීම. තමන්ගේ මහන්සියෙන් සැබෑ කරගත් ඒ අලුත්ම සිහිනය එනම් තමන් ගත්තු අලුත්ම වාහනේ ළඟ සතුටින් hina වෙලා ඉන්න ඡායාරූපයක් ඔහු විසින්ම තමන්ගේ නිල මුහුණු පොතට එකතු කරලා තිබුණා. එලෙස මුතුගල සර් තමන්ගේ අලුත්ම වාහනේ සමග මුහුණු පොතට එකතු කරලා තිබ්බේ ඒ ලස්සනම ලස්සන ඡායාරූපයට. මේ වෙනකොට ගොඩාක් අය තමන්ගේ අදහස් පළ කරලා තියෙනවා. ඒ හැමෝම කියන කතාවක් තමයි තමන්ගේ දාඩිය මාංශයෙන් සල්ලි උපයන කාටවත්ම කවදාවත්ම වරදින්නේ නැහැ කියන එක.